සුබ දවසක් හැමෝටම. අද අපි සාකච්ඡා කරන්න යන්නේ දෙවනි පාඩම. ඒක තමයි ව්‍යාපාර සමාජ වගකීම් හා ආචාර ධර්ම. ඒ යටතේ අපිට ඉගෙන ගන්න තියෙනවා අනුමාතෘකා 3ක්. ඒකේ පළවෙනි අනුමාතෘකාව තමයි අද අපි සාකච්ඡා කරන්නේ ව්‍යාපාර සමාජ වගකීම් ඉටු කිරීමේ වැදගත්කම. එතකොට ඒ අනුමාතෘකාව යටතේ අපිට ඉගෙන ගන්න තියෙනවා ඉගෙනුම් පළ 7ක්. ඒ 7 තමයි අදට සාකච්ඡාවට ලක් කෙරෙන්නේ. පළවෙනි ඉගෙනුම් ඵලය ව්‍යාපාර සමාජ වගකීම් හැඳින්වීම. ව්‍යාපාර සමාජ වගකීම් යනු ව්‍යාපාරය හා සම්බන්ධ සියලුම උනන්දුවක් දක්වන පාර්ශවයන්ට උපරිම අයුරින් සාධාරණයක් ඉටුවන ආකාරයට කටයුතු කිරීමයි. ඒ කියන්නේ ව්‍යාපාරවල සමාජ වගකීම වෙන්නේ ව්‍යාපාරවල වගකීම් කියන්නේ වෙන එකක් සමාජ වගකීම් කියන්නේ වෙන එකක්. එතකොට ව්‍යාපාරවල සමාජ වගකීම වෙන්නේ ව්‍යාපාරය හා සම්බන්ධ වෙලා ඉන්න සියලුම උනන්දුවක් දක්වන පාර්ශව. අපි උනන්දුවක් දක්වන පාර්ශව ගැන කලින් සාකච්ඡා කරා. ඒ උනන්දුවක් දක්වන සියලුම පාර්ශවයන්ට උපරිම අයුරින් සාධාරණයක් වෙන ආකාරයට කටයුතු කරන එක තමයි ව්‍යාපාරවල සමාජ වගකීම වෙන්නේ. එතකොට ව්‍යාපාරවල වගකීම් හා සමාජ වගකීම් අතර පැහැදිලි වෙනසක් පවතිනවා. ව්‍යාපාරය විසින් ලබාගෙන ඇති දෑ ඔවුන් වෙත ආපසු දීමට ඇති බැවින් ඒවා තමයි ව්‍යාපාරවල වගකීම වෙන්නේ. එතකොට ව්‍යාපාරවල සමාජ වගකීම වෙන්නේ ව්‍යාපාරයේ සමග සිටින්නන් වෙනුවෙන් ඉටු කළ යුතු දෑ ඉටු කිරීමට තමයි ව්‍යාපාරවල සමාජ වගකීම වෙන්නේ. ඒක තමයි මේ අතර වෙනස වෙන්නේ මෙතන. ඊට පස්සේ යනවා අපි දෙවෙනි ඉගෙනුම් ඵලය ව්‍යාපාර සමාජ වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාවය. ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්ට හා පොදුවේ සමාජයට බලපෑම් ඇති කරන බලවේග කීපයක් වර්ධනය වෙමින් පවතී. මීට මුහුණ දීමට නම් ව්‍යාපාර සමාජ වගකීමෙන් ක්‍රියා කළ යුතුය. දැන් බලවේග කීපයක් වර්ධනය වෙනවා කියවනේ. ඒ බලවේග හතර තමයි මේ දාලා තියෙන්නේ. ව්‍යාපාර තරඟය, ගෝලීයකරණය, විද්‍යුත් ව්‍යාපාර, පරිසර දූෂණය. එතකොට එක ව්‍යාපාර තරඟය සමාන ස්වරූපයේ කටයුතු වල නිරත වන ව්‍යාපාර වැඩිවත්ම පැවැත්ම තහවුරු කර ගැනීමට නම් ව්‍යාපාර සමාජ වගකීමෙන් ක්‍රියා කළ යුතුය. ගෝලීයකරණය ලෝකයේ තනි වෙළඳපොළක් නැත්නම් ලෝකයේ තනි ආර්ථිකයක් ලෙස ක්‍රියාත්මක වීමත් සමග ලෝක වෙළඳපොළ තුළ සාර්ථකව රැඳී සිටීමට නම් ව්‍යාපාර සමාජ වගකීමෙන් ක්‍රියා කළ යුතුය. තුන විද්‍යුත් ව්‍යාපාර අන්තර්ජාලයෙන් හෝ ජාල සම්බන්ධතා මගින් ව්‍යාපාර ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමත් සමග විවිධ අක්‍රමිකතා හෝ විසමාචාර සිදුවීමේ වැඩි ඉඩකඩක් ඇති බැවින් එවැනි තත්ත්වයන් වළක්වාලීමට ව්‍යාපාර සමාජ වගකීමෙන් ක්‍රියා කළ යුතුව තිබේ. 4 පරිසර දූෂණය ස්වභාවික පරිසරයේ ඇති තුලිත බව කෙලෙසන ක්‍රියාකාරකම් දැඩි වී තිබීම නිසා මුහුණ පෑමට සිදු වී ඇති පරිසර ගැටලු වලින් මිදීමට නම් සමාජ වගකීම් නිසි ලෙස ඉටු කිරීමට ව්‍යාපාර ක්‍රියා කළ යුතුය. right. ඊට පස්සේ යනවා තුන්වෙනි ඉගෙනුම් ඵලය ව්‍යාපාර වලින් සමාජ වගකීම් ඉටු විය යුතු ප්‍රධාන පාර්ශව. ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හා පවත්වාගෙන යාමට දායකත්වය ලබා දෙන පාර්ශව ප්‍රධාන ආකාර 4කට වෙන් කළ හැකිය. 1 අයිතිකරුවෝ, 2 සේවකයෝ, 3 ගනුදෙනුකරුවෝ, 4 වෙනි එක තමයි සමාජය. එතකොට අයිතිකරුවා ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධන යොදා කටයුතු ආරම්භා අවදානම් දරන බැවින් සෑම ව්‍යාපාරයක්ම එහි හිමිකරුවන්ට අයිතිකරුවන්ට සමාජ වගකීම් ඉටු කිරීම අත්‍යවශ්‍ය වෙයි. ඊට පස්සේ 2 සේවකයා සේවකයන් ව්‍යාපාරයේ කටයුතු ඉටු කර දෙන කළමනාකරුවන් මෙන්ම කළමනාකරුවන් නොවන සේවකයන් ව්‍යාපාරය වෙනුවෙන් සිදු කරන කැපකිරීම් වලට ව්‍යාපාරයේද උපරිම සාධාරණයක් ඉටු කරන්න ඕන. කියන්නේ සේවක තෘප්තිය ඉහළ මට්ටමක පවත්වාගෙන යන්න ඕන. 3 ගනුදෙනුකරුවෝ ව්‍යාපාරය විසින් සපයන නිෂ්පාද්‍ය මිලට ගනිමින් කටයුතු අඛණ්ඩව කරගෙන යාමට උපකාරී වන්නේ ගනුදෙනුකරුවන් වන නිසා. ඔවුන් රැක ගැනීමට නම් ව්‍යාපාරයේ සමාජ වගකීම් ඉටු කළ යුතුව තිබේ. කියන්නේ ව්‍යාපාරයේ විසින් සපයන නිෂ්පාදිත අලෙවි කරන්නේ ගනුදෙනුකරුවන්ට. ඒ හින්දා ඔවුන් රැකගන්න ව්‍යාපාර කටයුතු කරන්න ඕන. 4 සමාජය හිමිකරුවන්, සේවකයන්, ගනුදෙනුකරුවන් හැර. ඒ කියන්නේ මේ තුන් දෙනා හැර ව්‍යාපාරයේ සමග සිටින අන් සියලුම පාර්ශව පොදුවේ සමාජය ලෙස සලකනු ලැබේ. ඒ අනුව මීට අයත් පාර්ශව ප්‍රධාන කොටස් 3කට බෙදිය හැක. සමාජයත් ප්‍රධාන කොටස් 3කට බෙදලා තියෙනවා. රජය, ප්‍රජාව, පරිසරය කියලා. එතකොට රජය කියන්නේ රටක ජනතාවගේ එකතුවෙන් සැකසී ඇති පාලනය ඒකකයට, ප්‍රජාව කියන්නේ රටේ සමස්ත ජනගහනයට, පරිසරය කියන්නේ ස්වභාව ධර්මයට අයත් සියලුම ස්වභාවයන්ට. ඊට පස්සේ යනවා අපි 4 වෙනි ඉගෙනුම් ඵලය එක් එක් පාර්ශවයේ වෙත ඉටු කළ යුතු සමාජ වගකීම්. එතකොට
ඒ පාර්ශව වෙන්නේ අයිතිකරුවෝ, සේවකයෝ, ගනුදෙනුකරුවෝ, සමාජය කියලානේ. එතකොට පළවෙනියට අයිතිකරුවන්ට සාධාරණ ඉපයීමක් ලබා දෙන්න ඕන. ඒ කියන්නේ ව්‍යාපාරය අඛණ්ඩව කරගෙන යාමට හැකි වන ආකාරයේ ශුද්ධ ලාභයක් හිමිකරුවන්ට ලබා දෙන්න ඕන. ආර්ථික ප්‍රතිලාභ හිමි කර දෙන්න ඕන. ඒ කියන්නේ ආයෝජනයට සරිලන ප්‍රතිලාභ අයිතිකරුවන්ට ලබා දෙන්න ඕන. 3 කාර්යක්ෂමව හා අවංකව කටයුතු කරන්න ඕන. ඒ කියන්නේ අපතේ යාමකින් තොරව වංචනික ක්‍රියා නොකර කළමනාකරන කටයුතු සිදු කිරීම. ඒ කියන්නේ කාර්යක්ෂමව වැඩ කටයුතු කරන්න ඕන. ප්‍රතිරූපය වර්ධනය කිරීම, ව්‍යාපාරයේ කීර්ති නාමය වැඩි දියුණු වන ආකාරයෙන් සෑම දිනම කටයුතු කරන්න ඕන. එතකොට අයිතිකරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු සමාජ වගකීම් තමයි මේ ප්‍රධාන කොටස් 4 දාලා තියෙන්නේ. ඊට පස්සේ සේවකයන් වෙනුවෙන් ඉටු කළ යුතු සමාජ වගකීම් සමානාත්මතාවය. නිලතල ජාති ආගම් ස්ත්‍රී පුරුෂ යනාදී භේදයකින් තොරව සියලු දෙනාටම එකම ආකාරයකින් සලසන්න ඕන. මනා සේවක සම්බන්ධතා. ආයතනයේ සියලු සේවකයන් සමග සුවදව ක්‍රියා කිරීමට බලධාරීන් වග බලා ගන්න ඕන. වෘත්තිමය ආරක්ෂාව. සියලු සේවකයන්ට රැකියාවේ සුරක්ෂිත බව තහවුරු කරන්න ඕන. සෞඛ්‍ය පහසුකම් සේවකයන් රෝගාබාධයන් හා අනතුරුවලට ලක් නොවීමට වග බලා ගැනීම මෙන්ම එවැනි තත්ත්වයකදී අවශ්‍ය පිළියම් හැකි ඉක්මනින් යොදන්න ඕන. ඊට පස්සේ 3 ගනුදෙනුකරුවන්. ගනුදෙනුකරුවන් සාධාරණ වෙන්න ඕන. ඒ කියන්නේ ගුණත්වයෙන් උසස් දෑ දැරිය හැකි මිලකට ලබා දෙන්න ඕන. හානි අවම කිරීම. නිෂ්පාදිත පරිභෝජනයෙන් ගනුදෙනුකරුවන්ට අනතුරු නොකිරීමට වග බලා ගන්න ඕන. අයිතිවාසිකම් සුරැකීම පාරිභෝගිකයන්ට නීතිමය වශයෙන් භුක්ති විඳීමට ඇති අයිතීන් සුරකින්න ඕන. එතකොට පාරිභෝගික අයිතීන් දීලා තියෙනවා මෙතන ආරක්ෂාව සලසා ගැනීම, තොරතුරු දැන ගැනීම, තෝරා ගැනීම, සවන් යොමු කරවා ගැනීම, මූලික අවශ්‍යතා සපුරා ගැනීම, වන්දි ලබා ගැනීම, පාරිභෝගික අධ්‍යාපනය ලැබීම, සුවදායක පරිසරයක ජීවත් වීම. ඊට අමතරව කාර්යක්ෂමව අවශ්‍යතා ඉටු කරන්න ඕන. කාල ප්‍රමාදයකින් තොරව සියලු ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ඉටු කර දෙන්න ඕන. ඊට පස්සේ සමාජයේ කොටස් තුනක් තියෙනවා කියවනේ රජය, ප්‍රජාව, පරිසරය. ඒ ඔක්කොටම හරියන්න දෙක දෙක දාලා තියෙනවා මං. ඉටු කළ යුතු සමාජ වගකීම්. රජය වෙනුවෙන් සේවා නියුක්තියට දායක වෙන්න ඕන. රටේ රැකියා අපේක්ෂිතයන්ට රැකියා අවස්ථා උත්පාදනය කර දීමයි. නිසි පරිදි බදු ගෙවන්න ඕන. රජය ව්‍යාපාරිකයන්ගෙන් ණය කරන අනිවාර්ය ගාස්තු ගෙවීමයි. ඊට පස්සේ ප්‍රජාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවා ඉටු කිරීම, විවිධ සමාජ සේවාවන්හි නිරත වීමයි, අවශ්‍ය අනුග්‍රහය ලබා දීම, පොදු කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය පරිත්‍යාග මෙන්ම උපකාරද සැලසීමයි. පරිසරය වෙනුවෙන් හරිත නිෂ්පාදිත බිහි කිරීම, පරිසර හිතකාමී නිමවුම් බිහි කිරීමයි, අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම, ඒ කියන්නේ අහිතකර ලෙස ඉවතලන දෑ පරිසරයට බැහැර නොකිරීමයි. රයිට් ඊට පස්සේ යනවා පස්වෙනි ඉගෙනුම් ඵලය ව්‍යාපාර ආයතනයක් නිදසුන් ලෙසගෙන සමාජ වගකීම් ඉටු කරන ආකාරය පෙන්වීම. මම මේකේ උදාහරණයට අරන් තියෙනවා සිරස මාධ්‍ය ජාලය ඉටු කරන සමාජ වගකීම් කියලා. එතකොට සිරස මාධ්‍ය ජාලය විසින් ඒ කියන්නේ ඔයාලට ඕනම ආයතනයක් නිදසුන් ලෙස අරන් අයිතිකරුවන්ට, සේවකයන්ට, ගනුදෙනුකරුවන්ට සමාජයට ඉටු කරන සමාජ වගකීම් වෙන වෙනම දක්වන්න තමයි මේකේ කියන්නේ. එතකොට සියරස මාධ්‍ය ජාලය විසින් අයිතිකරුවන්ට ප්‍රමාණවත් ලෙස අඛණ්ඩව ලාභ ලබා දෙනවා, විනිවිද භාවයකින් කටයුතු කරගෙන යනවා, ආයතනයේ කීර්ති නාමය දිනෙන් දින වර්ධනය කර ගන්නවා. ඊට පස්සේ සිරස මාධ්‍ය ජාලය සේවකයන් ඉටු කරන සමාජ වගකීම් විදිහට ජාති ආගම් කුල වේදයකින් තොරව රැකියා අවස්ථා ලබා දීලා තියෙනවා, සේවක දක්ෂතා අනුව උසස් වීම ලබා දෙනවා, සෞඛ්‍ය ආරක්ෂාව සලසා දෙනවා. සිරස මාධ්‍ය ජාලය ගනුදෙනුකරුවන්ට සමාජ වගකීම් ඉටු කරන විදිහට ප්‍රේක්ෂක අවශ්‍යතා හඳුනාගෙන කාලීන වැඩසටහන් දියත් කරනවා. ඊට පස්සේ ගනුදෙනුකරුවන්ට විවිධ ප්‍රතිලාභ පෙන්ම තිලිනයන් ප්‍රදානය කරනවා. සියලු ප්‍රේක්ෂකයන්ට සමාන අවස්ථා උදා කර දෙනවා. සිරස මාධ්‍ය ජාලය විසින් මේ දවස්වල අර ලොකුවටම කරගෙන යනුනේ ගම්මන්ත වැඩසටහන. ඒක තමයි ප්‍රේක්ෂක අවශ්‍යතා හඳුනාගෙන කාලීන වැඩසටහන් දියත් කරනවා කියන්නේ. සමාජයට ජාතික ව්‍යවසනයන්හිදී රජයට අවශ්‍ය සහාය ලබා දෙනවා. වියලි ආහාර එහෙම ලබා දෙන එක. ජනතාව වෙනුවෙන් විවිධ සුබ සාධන වැඩසටහන් දියත් කරනවා. පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. රුක් රෝපණ වැඩසටහන් වගේ දේවල් සිරස මාධ්‍ය ජාලය විසින් ඉටු කරනවා. 6 වෙනි ඉගෙනුම් ඵලයටම සමාජ වගකීම් ඉටු කිරීමෙන් ව්‍යාපාරයකට අත්වන ප්‍රතිලාභ. ඕනෑම ව්‍යාපාරයක් සමාජ වගකීමෙන් ක්‍රියා කරන විට විවිධ වාසි අත්වන අතර එය ව්‍යාපාරයේ සමස්ත සාර්ථකත්වයට හේතු වේ. සමාජ වගකීම් භුක්ති විඳින කිසිදු පාර්ශවයක් ව්‍යාපාරය අත් නොහරින බැවින් සමාජ වගකීමෙන් ක්‍රියා කරන ව්‍යාපාර නියත වශයෙන්ම සාර්ථක වේ. එතකොට
ව්‍යාපාරයකටත් වන ප්‍රතිලාභ මන් දීලා තියෙනවා මෙතන. ව්‍යාපාරයේ ප්‍රතිරූපය වර්ධනය වෙනවා. ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වෙනවා. ව්‍යාපාරය පිළිබඳ ගනුදෙනුකරුවන්ගේ විශ්වසනීයත්වය තහවුරු වෙනවා. ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ ළඟා කර ගැනීම පහසු වෙනවා. ගනුදෙනුකරුවන් තෘප්තිමත් වෙනවා. ඒ වගේම සමාජය හා නෛතික ගැටලු ඇති නොවෙනවා. රයිට්. ඊට පස්සේ 7 වෙනි ඉගෙනුම්ඵලය සියලුම පාර්ශවයන්ගේ අපේක්ෂා ඉටුවන ආකාරයට සමාජ වගකීම් ඉටු කිරීමට පෙළඹීම. ව්‍යාපාර නැමැති ස්වාධීන ඒකකය විවිධ පාර්ශවයන්ගේ දායකත්වයෙන් පවත්නා බැවින් හැකි සෑම විටම ඊට සම්බන්ධ සියලු දෙනා වෙනුවෙන් හැකි පමණින් වගකීම් ඉටු කළ යුතු බව මෙහිදී අවධාරණය කෙරේ. එක් පාර්ශවයක් වෙනුවෙන් කළ හැකි දෑ පමණක් ඉටු නොකර සියලු දෙනා වෙනුවෙන් කළ යුතු දෑ කළ හැකි ආකාරයෙන් ඉටු කිරීම ව්‍යාපාරවල සාර්ථකත්වයට හේතු වේ. අයිතිකරුවන්ට ලාභද, සේවකයන්ට වෘත්තීය ආරක්ෂාවද, ගනුදෙනුකරුවන්ට සාධාරණ වීමද, සමාජයට පරිසරය සුරැකීම, ප්‍රජා සත්කාරයද එකවර සිදු කළ හැකි නම් එම ව්‍යාපාර සමාජ වගකීම් නිසි ලෙස ඉටු කරයි. ව්‍යාපාර ලෙස සාර්ථකත්වයට පත්වේ. ඒ කියන්නේ එක් එක් පාර්ශවයක් වෙනුවෙන් සමාජ වගකීම් ඉටු කරන්නේ නැතුව ඒ සියලුම පාර්ශවයන් වෙනුවෙන් පුළුවන් ආකාරයට සමාජ වගකීම් ඉටු කරලා ව්‍යාපාර සාර්ථක වෙනවා කියන එක. නූතන ව්‍යාපාර හිමිකරු සංකල්පයෙන් මිදී ඇල්මැති පාර්ශව සංකල්පයට යොමු වී ඇති බව පිළිගනු ලබන්නේ මෙම தත්ත්වය මතයි. රයිට්. එතකොට ව්‍යාපාර ආචාර ධර්ම. ව්‍යාපාර සමාජ වගකීම් හා ආචාර ධර්ම යටතේ පළවෙනි අනුමාතිකාව ව්‍යාපාර සමාජ වගකීම් ඉටු කිරීමේ වැදගත්කම. අදට සාකච්ඡාව අවසానයි. එහෙනම් හැමෝටම තැන්ක් යූ.